රෑ 12ට එක දුවෙක් යනවා ගෙදරින් පැනලා. එයාගේ ආදරවන්තය හොයාගෙන යන්නේ. තාත්තගේ ආදරේ මදි වුණා. මේ පහුවෙනිදා උදේ පාන්දර තාත්තා හැමදාම වගේ තේකත් අරගෙන යනවා දුවගේ කාමරේට. මේ කියලා බලනකොට මේ දුව කාමරේ නේ. මේ තාත්තට තේක හැලි අර ගේ වටේම දිව්වා මගේ දුවේ කියලා කෑ ගගහ. නමුත් දුව ගෙදර නැහැ. මේ දුව යන්නේ පැනලා යන්නේ අර පිරිමිළමයා ගෙදරට. ඒ පිරිමිළමයා ගෙදර අම්මයි තාත්තයි කැමති වුණාද? මේ දුවට අවුරුදු එකමාරක් බැන්න. ඒ අම්මයි තාත්තයි අවුරුදු එකමාරක් මොනවා කියලාද වෙන්නේ? නැහැදිච්ච කමට ගෙදරට ආපු කෙල්ල කියලා බැන්නේ. මොකද කිසිම පිරිමිළමයාගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ. නැහැදිච්ච කමට ගෙදරට කෙල්ලෙක් එක්කන් එනවට අවුරුදු එකමාරක් බැන්න. තාත්තගෙන් කෑම එකක් ඉල්ලන්න කලින් මේ දුවට කෑම එකට කෑම දෙකක් ලැබුණේ. අද කන්න නැහැ. අද කෑම එකක් ඉල්ලනකොට ආදරවන්තයාගෙන් ලැබුණේ කණේ පාරක්. අවුරුදු එකමාරක් ගත වෙනකොට පුංචි දරුවෙකුට හම්බ වෙලා ඒ පුංචි දරුවට දෙන්න අද කිරිනේ කිරි පැකට් එකක් ගන්න සල්ලිනේ මතක් වෙනවා තාත්තා එකින් එකට කිරි පැකට් ගෙනල්ලා දුන්න විදිහ මේ දුවට. මට මතක් වෙලා ගන්න ඔයා ගෙදරට කෝල් එකක්. මේ කෝල් එක ආන්සර් කරන්නේ තාත්තා. මේ තාත්තා හැබැයි වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ දුව අඬන සද්දය අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා ඒ තාත්තා බෝන්නේ කට් කරලා දැම්මා. උදේ පැය 3-4ක් යනකොට අර ගෙදර මිදුලේ ඇවිල්ලා වාහනයක් නවත්තන සද්දේ මේ දුවට ඇහුණා. මේ දුවට ඇහෙනවා අර ගෙදර ඉස්සරහ දොර ගාවින් ඒ දුව ජීවිතේ අහපු ලස්සනම වචනේ ඇහෙනවා ලස්සනම කටහඬින්. ඒ තමයි තාත්තා කෑ ගහනවා ඇහෙනවා. දෝණිය කියලා මගේ දෝණිය කියලා ගේ ඉස්සරහ දොර ගාව ඉඳගෙන අර චූටි දරුවක් තුල්ලු කරගෙන දුවල ඇවිල්ලා දොර අරිනකොට අම්මයි තාත්තයි දොර ගාව හිටගෙන අර චූටි දරුවව අම්මා වඩා ගන්නකොට පොතේ අච්චර ලොකු දුව තාත්තා වඩාගත්තේ හරහට. තාත්තා වඩාගෙන කිව්වේ පුතේ උඹ මට තාමත් බරක් නෙවෙයි කියලා. මං ඔබට හෙටත් කිරිබෙකට ගාලා දෙන්නම් දුවේ කියලා. පොත හිතන්න කවුරුවත් ගාව අඬන්න කැමති නැති සත්තන්ත යෝධයෙක් ඉන්නෝ ගෙදර මං වෙනුවෙන් අඬන්න බලාගෙන. අද දුවලා ගෙදරින් පැනලා ගියාම පුතේ තාත්තලා පොලිසියට ඇවිල්ලා පිස්සු වල්ල වගේ දුවන්නේ. දුවන හොය පුතේ හිතන්න ඒ දුක දෙන්න බා කවදාවත් තාත්තා කෙනෙකුට. ලස්සන රෝසමලක් චූටි කාලේ නිර්මාණය කරේ. ලස්සන දේවල් අරන් දීලා මොන චූටි කාලේ ඉඳන් අරන් දුන්නර ලස්සන කොණ්ඩබුල් ලස්සන බලලු ඒ හෙලවෙනකොට දුවනකොට තාත්තා හරි ආසාවෙන් ආදරෙන් දුවගේ දිහා බලාගෙන හිටියේ. පොඩි හැබැයි ඒ බලන් හිටපු තාත්තට කවදාවත් දුකක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න එපා දුවෙක් විදිහට. කවදාවත්